මේ හදන්නේ හෙළිදරව්වක් කරන්න. අද ලංකාවටම තියෙන ප්‍රශ්නය තමයි 6 පන්ති ඉංග්‍රීසි මොඩියුලේට කුණුහරුප වෙබ් අඩවිය ඇතුළත් කරේ කවුද කියන කතාව. ඒකට නිශ්චිත පිළිතුර තමයි මම දැන් මේ කියන්න සූදානම් වෙන්නේ. මේ සිද්ධිය හෙළිවුණු දවසේ ඉඳලා රටම බලාගෙන හිටියේ මේකට සම්බන්ධ මහමොලකරුවන් කවුද කියලා තමයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් වගේම ජාතික අධ්‍යාපන ආයතනය එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙනුත් මේ ගැන පරීක්ෂණ සිද්ධ වුණා. ඒ අතරේ ආණ්ඩුව පාර්ශවයෙන් වගේම අමාත්‍යාංශ ලේකම්වරයෙකුත් මාධ්‍ය හමු වලට ඇවිල්ලා කිව්වා මේක කරපු කෙනා දන්නවා හැබැයි කියන්නේ නැහැ කියලා. අන්නේ කියන්නේ නැහැ කිව්ව කට්ටිය කවුද කියලා තමයි මම මේ කියන්න හදන්නේ. මේ කතාවට කලින් තවත් දෙයක් කියන්න ඕන. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දැන් වැඩියෙන්ම කතා කරන්නේ නූගතුන් පිරිසක් බව Facebook එකට ගියොත් හොඳින්ම දැක ගන්න පුළුවන්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න සුදුසු වගේම නොසුදුසු අයත් දැන් සමාජ මාධ්‍ය වලට ඇවිත් මහා විද්වතුන් වගේ අදහස් ප්‍රකාශ කරන හැටි අපිට පේන්න තියෙනවා. මේන් සමහර අය නොමිලේ ලැබිච්ච අධ්‍යාපනයවත් හරිහැටි ලබා ගත්තේ නැති අය බව කියන්න පුළුවන්. මේ අය දරුවන්ගේ මොඩියුල වලට පෙළපොත් වලට ඇතුළත් වුණු සමරිසි කතාව වෙනින් පැත්තකට ඇදගෙන යන්න හදනවා. ඔවුන් මේක කාන්තාවන්ගේ දේශපාලනයට විරුද්ධව කරන දේශපාලන වැඩපිළිවෙලක් හැටියට ලඝු කරලා මේ අසමජ්ජාති ක්‍රියාව වෙනත් මාර්ගයකින් ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනවා. මම දැන් කියන්නම් 6 පන්තියේ පොතට සමරිසි කුණුහරුප දැම්මේ කවුද කියලා. මේකට සම්බන්ධ අය එකේ ඉඳන් 5 පන්තිය දක්වා විතරයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ කියන්නේ එයාලට 6 පන්ති අධ්‍යාපනය ලැබුණේ නැහැ. ඒක නිසා එයාලට තියෙන්නේ 5 පන්තියේ දැනුම විතරයි. 6 පන්ති පොතට කුණුහරුප දාපු අයට පන්ති 5න් පස්සේ හරි අධ්‍යාපනයක් ලැබුණේ නැහැ. 6 පන්ති පොතට කුණුහරුප දාපු එයාලට මේ පන්ති 5ේදී දීපු දැනුම හින්දා මේ ළඟක් වෙනකන් හිතාගෙන හිටියා මේ රටේ හැම දේශපාලඥයාටම වඩා එයාලා දන්නවයි කියලා. ඒක නිසා නොදන්න දැනුම අත්දැක බලන්න ගිහින් දැන් මේ මුළු රටම අනාගෙන ඉවරයි. එයාලගේ මේ පන්ති 5 කියලා දුන්නු දැනුම අරන් එයාලා කරන්න හිටියේ එක පෑම් පාරෙන් කරන දේවල් තමයි. එහෙම නැත්නම් පැය 24න් කරන දේවල් තමයි. බලය අරන් සුමානෙන් කරන දේවල් තමයි. එහෙම නැත්නම් එක දිස්ත්‍රික්කයකින් මුළු රටේම ණය ගෙවන්න පුළුවන් හැටි තමයි එයාලා මේ පන්ති වලින් ඉගෙන ගත්තා වෙන්න තිබුණේ. බලය ලැබිලා එළි වෙනකොටම රටේම හොරු අල්ලලා දඬුවම් කරන විදිය, එහෙම නැත්නම් ඇප් එකක් බලාගෙන ගිහින් මූදේ මාළු අල්ලන හැටි, ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙන හැටි වගේ දේවල් තමයි මෙන්න මේ පන්ති වලින් ඒ කට්ටිය ඉගෙන ගත්තේ. ඒක නිසා වෙන පරීක්ෂණ අවශ්‍ය නැහැ. 6 පොතට කුණුහරුප දැම්මේ මෙන්න මේ 5 පන්තියට විතරක් ගියපු කට්ටිය තමයි. ඇත්තටම මෙයාලා විපක්ෂයේ ඉන්න කාලේ කලෙත් අන්තරේ කොල්ලෝ ටික කුලප්පු කරලා උද්ඝෝෂණ වලින් රටේ අධ්‍යාපනයේ අඩපණ කෙරෙන එක තමයි කරේ. ආණ්ඩුවට ඇවිත් දැන් ප්‍රතිසංස්කරණ කියලා මගුලක් ගෙනල්ලා අධ්‍යාපනයේ ඉතුරු ටිකත් ඉවර කරනවා. ෂෝක්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇත්තටම අවශ්‍යයි. ඒක අපිත් අත් දෙකම උස්සලා පිළිගන්නවා. හැබැයි ඇත්තම කියනවා නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා අපිට පිළිගන්න තියෙන හොඳම සහ එකම උදාහරණය තමයි මේ ආණ්ඩුව. බලන්නකෝ ජනාධිපතිතුමා භෞතික විද්‍යා උපාධිධාරී, අගමැතිනිය PhD කාරියෙක්, ඇමති මණ්ඩලයේ ඔක්කොම කට්ටිය ආචාර්යලා මහාචාර්යලා, മന്ത്രിලාගෙන් වැඩි බහුතරේ දොස්තරලා, ඉංජිනේරුවෝ. මේ උගත්කම් වලින් රටට සේවයක් කරන්න බැරි නම් මේ සහතික රෝල් කරලා මොනවා හරි කරගන්න ඕනේ නැද්ද මං අහන්නේ. ඉතින් ඒ තරම් අධ්‍යාපන සුදුසුකම් තිබිලත් රටක් ඉස්සරහට ගෙනියන්න බැරි නම් රිවර්ස් එකට නම් යන්නේ අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නම ඕන කියලා පිළිගන්න සිද්ධ වෙනවනේ අපිට. හැබැයි ඉතින් ඔයාලට නම් මේ වැඩේ කරන්න බෑ. ඒකින්ද ඔබතුමන්ලා මේ සංස්කරණ ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන කරන්න යන්නේ නැතුව මේ අවුරුදු කීපේ ජොලියෙන් සතුටින් සමාදානයෙන් ඉඳලා අනේ කරුණා කරලා යන්න.